ඉතින් ඔයා හිතුවද කවදා හරි දවසක ඔයාට ඕන විදිහේ සින්දුවක්, ඒ කියන්නේ ලිරික්ස්, වෝකල්ස් සහ සංගීතය මේ හැම දෙයත් එක්කම ස්ටුඩියෝ ක්වොලිටි එකෙන් AI ලව හදාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් දැන් ඇත්තටම මේක කරන්න පුළුවන්. ඉතින් Google ආයතනයෙන් අලුතෙන්ම හඳුන්වා දුන්න මේ AI මියුසික් මොඩල් එක එමත් නැත්නම් Lyria 3 දැන් අලුත් ෆීචර්ස් ගොඩක් එක්ක ඇවිත් තියෙනවා. Lyria 3 කියන්නේ සාමාන්‍ය AI මියුසික් ජෙනරේටර් එකක් නම් නෙවෙයි. මේකෙන් වෝකල්ස්, වර්සස් කම හරියට මියුසික් ස්ටුඩියෝ එකකින් හදුවා වගේ හයි ෆිඩලිටි සින්දු හදාගන්න පුළුවන්. ඉතින් මේක Lyria 3 Pro සහ Lyria 3 Clips කියලා කොටස් දෙකක් තියෙනවා. මේ Lyria 3 Pro එකෙන් විනාඩි 3ක් දක්වා දිග සින්දු හදාගන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණ සින්දුවක්ම හදන්න පුළුවන්. Lyria 3 Clip එකෙන් තප්පර 30ක තාමත් quality මේ පොඩි clips හදලා දෙනවා. හරියටම අපේ YouTube Shorts, TikTok, Instagram Reels වලට පාවිච්චි කරන්නම හදපු එක. මේකේ තියෙන supreme feature එකක් තමයි මේ multi modal inputs කියන්නේ. ඒ කියන්නේ හිතන්න ඔයා ලස්සන modern ඇඳුම් ඩිසයින් එකක් කරලා ඒකේ high quality photo එකක් upload කරනවා කියලා. ඉතින් Lyria 3 ට පුළුවන් මේ photo එකේ තියෙන vibe එක, colors සහ ඒකේ ස්ටයිල් එක අඳුරගෙන ඒකට හරියටම ගැලපෙන background music එකක් generate කරන්න. ඉතින් මේ සාමාන්‍යයෙන් දැනට තියෙන AI music tools වල අපිට ගොඩක් control කරන්න බෑ. හැබැයි Lyria 3 එකේ එහෙම නෑ. මේකේ තියෙන composer mode එකෙන් ඔයාලට පුළුවන් සින්දුවේ පියවරෙන් පියවර. ඒ කියන්නේ intro එකේ ඉන්න bridge එක වෙනකම් හැම කොටසක්ම ඔයාලට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඕනේ tempo එක හරියටම දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලා දෙන lyrics සින්දුවේ කොයි තප්පරයේද පටන් ගන්න ඕන, කොතනද ඒක ඉවර වෙන්න ඕන කියන එක පාවා දැන් ඔයාලට ඕන විදිහට ඒක වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම මේකෙන් විවිධ භාෂාවලින් රියලිස්ටික් වෝකල්ස් හදන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් Google AI Studio එකෙන් මේකෙන් කරන්න පුළුවන් දේවල් කීපයක් පෙන්වලා දීලා තියෙනවා. එකක් තමයි AI alarm clock එක. හැමදාම උදේට එදා දවසේ කාලගුණය ඔයා කැලෙන්ඩර් එකේ තියෙන වැඩගෙන සින්දුවක් හදලා ඔයා වැහැරවන්න මේකට පුළුවන්. ඒ වගේම ඔයා වීඩියෝ එකක් දුන්නොත් ඒකේ තියෙන දේ අඳුරගෙන ඒකට ගැලපෙන background music එකක් හදන්න මේ Lyria 3 එකට පුළුවන්. ඉතින් දැන් මේ Lyria 3 Pro Google Vids, Gemini app එක සහ Producer AI වගේ තැන් වලින් ඔයාලට use කරන්න පුළුවන්. අමතරව කියන්න ඕනේ වැදගත්ම දෙයක් තමයි Google සමාගම මේ හැම AI track එකකටම invisible watermark එකක් ඇතුළත් කරනවා. ඒකෙන් මේක AI generated music එකක් කියලා ලේසියෙන්ම අඳුර ගන්න පුළුවන්. ඉතින් ඔයාත් මේක try කරලා බලන්න.